තුන්වෙනි ගාන කියනවා මෙන්න මෙහෙම කතන්දරයක්. ABC ත්‍රිකෝණයේ AB හා AC පාදවල පිළිවෙලින් සමීකරණ දෙකක් x ඍණ y ඍණ 1 සමානයි බිඳුව සහ x ඍණ 2ක් y ඝන 1 සමානයි බිඳුව බව දී ඇත. BC හි මධ්‍ය ලක්ෂය ඍණ 2, ඍණ 2 නම් AC හි මධ්‍ය ලක්ෂයේ ඛණ්ඩාංක සොයන්න කියලා කියනවා. හරි. එතකොට අපි ත්‍රිකෝණයක් ගමු මොකක් හරි සාධාරණ විදිහකට. එම හරියටම ත්‍රිකෝණයක් වුණා මොකද අපි දන්නේ නැහැ නේ ඒක මොන ත්‍රිකෝණයක්ද කියලා. හරිද? එතකොට මෙතන A කියලා දාන්නම්. මෙතන B කියලා දාන්නම්. මෙතන C කියලා දාන්නම්. හරි. එතකොට මෙන්න මේ AB කියන රේඛාවේ සමීකරණය කවුද? 2ක් x ඍණ y ඍණ 1 සමානයි බිඳුව. ඒක තමයි AB රේඛාවේ සමීකරණය. BC රේඛාවේ AC රේඛාවේ සමීකරණය x ඍණ 2ක් y ඝන 1. මෙයාගේ x ඍණ 2ක් y ඝන 1 සමානයි බිඳුව. ළමයි මෙහෙම රේඛා දෙක සමීකරණ දන්න නිසා හරිද? රේඛා දෙකේ සමීකරණ දන්න නිසා රේඛා දෙකේ සමීකරණ දන්න නිසා මට පුළුවන් මේ රේඛා දෙකේ ඡේදන ලක්ෂයේ ඛණ්ඩාංකය හොයන්න. ඒ කියන්නේ A ගේ ඛණ්ඩාංකය හොයන්න පුළුවන්. ඒතකොට A කියන එක කොහොමද ගන්නෙ අපි? මෙන්න මේ රේඛා දෙක සමගාමීව විසඳන්න ඕනේ. හරි. මේක දෙකෙන් ගුණ කරොත් 2ක් x ඍණ 4ක් y ධන 2 සමානයි බිඳුවයි කියලා එනවා. හරිද? මේකෙන් අරක අඩු කරනවා. මේක මම 1 කියලා ගන්නවා. මේක 2 කියලා ගන්නවා. එකෙන් 2 අඩු කරනවා. එකෙන් 2 අඩු කරපුවාම මොකද වෙන්නේ? එකෙන් 2 අඩු කරපුවාම 2x 2x කැන්සල් වෙලා යනවා. ඍණ 4ක් y ඍණ y ධන y වෙනවා. එතකොට ඍණ 3ක් y එනවා. ධන 2 ඍණ 1 කිව්වම ධන 3 වෙනවා. සමානයි බිඳුවයි එහෙනම් y සමානයි 1යි කියලා. y සමානයි 1යි y සමානයි 1යි නම් x සමානයි ඒත් 1යි කියලා. එහෙනම් ඒවල ඛණ්ඩාංකය 1 තමයි 1 කියලා. එතන ඛණ්ඩාංකය 1 තමයි 1යි. හරි. ඊට පස්සේ BC හි මධ්‍ය ලක්ෂයේ ඛණ්ඩාංකත් අපි දන්නවා ඍණ 2 තමයි ඍණ 2යිලු. ඍණ 2 තමයි ඍණ 2යිලු. හරි. දැන් අපිට කියන්නේ AC හි මධ්‍ය ලක්ෂයේ ඛණ්ඩාංකය. ඒතර මෙන්න මේකේ මධ්‍ය ලක්ෂයේ ඛණ්ඩාංකය හොයන්න කියලා තමයි අපිට කියන්නේ. හරිද? මෙන්න මේකේ මධ්‍ය ලක්ෂයේ ඛණ්ඩාංකය හොයන්න කියලා තමයි අපිට කියන්නේ. හරි. අන්නක අපි දැන් මෙන්න මේ මධ්‍ය ලක්ෂයේ ඛණ්ඩාංකය α, β කියලා ගමුකෝ. හරිද? α, β කියලා ගමුකෝ. හරි. ඔයගොල්ලන්ට මතකද මධ්‍ය ලක්ෂ ප්‍රමේය? මධ්‍ය ලක්ෂ ප්‍රමේයයෙන් කියවෙන්නේ මොකද්ද? ත්‍රිකෝණයක පාද දෙක මධ්‍ය ලක්ෂය ආ කරලා හරි. මධ්‍ය ලක්ෂය ආ කරලා රේඛාවක් යනකොට ඒ රේඛාව අර අනිත් පාදයට සමාන්තරයි. හරි. ඒතර අනිත් පාදයට සමාන්තර නිසා මට පුළුවන් මෙන්න මෙතන අනුක්‍රමණය ගන්න. මේක අනුක්‍රමණය කොච්චරද? අනුක්‍රමණය 2යි. මෙයාගේ අනුක්‍රමණය 2යි. y සමානයි mx ධන c ආකාරයට හදනවා. ඒක අනුක්‍රමණය 2ක් කියලා යනවා. හරිද? අනුක්‍රමණය 2යි නම් දැන් මෙතන එම අනුක්‍රමණයම තියෙන හින්දා මට පුළුවන් බීටා ඍණ 2 ඒ කියන්නේ y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස සමානයි 2යි කියලා ලියන්න. එහෙනම් මෙතනින් මට සමීකරණයක් එනවා බීටා ධන 2 සමානයි 2ක් ඇල්ෆා ධන 4යි කියලා. එහෙනම් මෙතනින් එනවා 2ක් ඇල්ෆා ඍණ බීටා සමානයි ඍණ 2යි කියලා. 2ක් ඇල්ෆා ඍණ බීටා සමානයි ඍණ 2. පළවෙනි සමීකරණය. ඒ වගේම ඔයාලා දන්නවා ඇල්ෆා තමා බීටා ලක්ෂයේ ඉන්න අර රේඛාව මත. එහෙනම් මේ රේඛාවට මට ඇල්ෆා බීටා ආදේශ කරලා ලියන්න පුළුවන්. ඒතර මට එතනින් එනවා ඇල්ෆා ඍණ 2ක් බීටා ධන 1 සමානයි බිඳුවයි කියලා. එහෙනම් ඇල්ෆා ඍණ 2ක් බීටා සමානයි ඍණ 1යි කියලා දෙවෙනි සමීකරණය එනවා. මම මේ සමීකරණ දෙක මෙන්න මෙයයි සමගාමීව විසඳුවොත් ඔයාලට තේරෙනවා ඇල්ෆා සහ බීටා මට හම්බ වෙනවා. ඒතර මම මේක දෙවෙනි සමීකරණය දෙකෙන් ගුණ කරලා පළවෙනි සමීකරණයෙන් අඩු කරනවා. හරිද? එතකොට මෙයා 2ක් ඇල්ෆා වෙලා මෙයාට කැපිලා යනවා. මෙයා 4ක් බීටා වෙනවා ඍණ. මෙයාගෙන් මෙයා අඩු වෙද්දි ධන 3ක් බීටා වෙනවා. 3ක් බීටා. එතකොට මෙතන ඉන්නේ ඍණ 2 මෙතන ඉන්නේ කවුද? ඍණ 2 අඩු වෙද්දි ඍණ 2 ඍණ 2 වෙලා උත්තරේ බිඳුවක් වෙනවා. එහෙනම් බීටා සමානයි බිඳුවක් කියලා එනවා. එහෙනම් බීටා සමානයි බිඳුව නම් ඇල්ෆා සමානයි ඍණ 1ක් කියලා එනවා. එහෙනම් මෙතන ඇල්ෆා බීටා ඛණ්ඩාංකය කියන්නේ මධ්‍ය ලක්ෂයේ ඛණ්ඩාංකය ඍණ 1 තමයි බිඳුව බවට